Hi guys, රෂ්කෝචිට් YouTube channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. පොඩි දෙයක් කියන්න තියෙනවා මම මේ නිර්මාණ ඔයාලට ගොතන්න කියලා දෙන්න ඉස්සෙල්ලා. මගේ YouTube channel එක පටන් ගත්ත අලුත, ඒ කියන්නේ අවුරුදු 3කට කලින් මම දාව 3 වෙනි වීඩියෝ එක තමයි මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය ගොතා ගන්න එක. ඒක ගොඩාක් අය බලලා තිබුණා. හොඳ කමෙන්ට්ස් තිබුණා. ඒ විතරක් නෙමෙයි ටික දිනක් මට කියලා තිබුණා බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන මියුසික් එකේ සද්ද වැඩි ඒ නිසා කතා කරන එක ඇහෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. මොකද පටන් ගන්නකොට කවුරුත් පර්ෆෙක්ට් නෑ. පොඩ එක්ස්පීරියන්ස් එක ඉස්සරහට යනකොට තමයි ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි මම මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය ගොතා ගන්න වීඩියෝ එක ආපහු අප්ලෝඩ් කරන්නේ. අලුතින් ගොතන්න පටන් ගන්න කෙනෙක්ට බලාගෙන ගොතා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මේ වගේ තව ලස්සන නිර්මාණ ඔයාලට ඉදිරියට බලා ගන්න පුළුවන්. ඒ වගේ නිර්මාණ බලා ගන්න ඔයාලා මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා පොඩි support එකක් දෙන්න. එහෙනම් අපි යමුද නිර්මාණය හදන්න. මම අද නිර්මාණය කරන්න පාට දෙකකින් යාන්න අරගෙන තියෙනවා. 2.5 කටුවක් අරගෙන තියෙනවා. ඉන්දි කටුවක් හතරක් අරගෙන තියෙනවා. මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය මම 2.5 කටුවකින් හදාගෙන තියෙන්නේ. ඔයාලට මීට වැඩි ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩියක් හදා ගන්න ඕනි නම් ලොකු කටුවක් අරගන්න. චූටි එකක් හදා ගන්න ඕනි නම් මීට වැඩි චූටි කටුවක් අරගෙන ගොතන්න. මුලින්ම කොළ පාට යන්න එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න. දැන් චේන් 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් අපි පළවෙනි චේන් එකට ස්ලිප් ටිච් කරගන්නවා. මෙන්න මේ විදිහට. මේ වගේ චූටි රවුමක් හදා ගන්නවා. දැන් මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. අපි පළවෙනි පියලේ ගොතා ගන්න මේ චූටි රවුම ඇතුලේ. ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ගානේ 12 සැරයක් අපි ගොතා ගන්නවා. මේ දාගත්තු චේන් 3ත් අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. එතකොට තව ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා මේක ඇතුළට යාන් එක පටලවලා මේ හිඩැස් ඇතුලෙන් දාලා ආපහු යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක පන්න ගන්නවා. දෙක. දැන් අපිට මෙතන ඩබල් ක්‍රොෂේ දෙකක් තියෙනවා. දැන් චේන් 1 එකක් දාගන්න. ආපහු ඩබල් ක්‍රොෂේ දෙකක් මේ හිඩැසටම 1යි 2යි චේන් 1යි. මේ වගේ චේන් 1 හිඩැසක් එනවා. ආපහු ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි චේන් 1යි. ආපහු ඩබල් ක්‍රොෂේ 2යි 1යි 2යි චේන් 1යි. මේ විදිහට ඔයගොල්ලෝ ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ගානේ කොටස් 12ක් එන්න වටේටම ගොතා ගන්න. මම ඔයාලට මේ පියලේ ගොතාගෙන පෙන්නන්න. 1යි 2යි චේන් 1යි. 12ක් ගොතාගත්ත අන්තිමට චේන් 1 එකක් දාලා පටන් ගත්ත තැනටම ඒ කියන්නේ තුන්වෙනි චේන් එකට ස්ලිප් ටිච් කරගන්නවා. 1යි 2යි 3යි. මෙන්න මේ විදිහට අපි පළවෙනි වටේ ගොතා ගත්තා. දැන් මෙතන චේන් 1 එකක් දාලා යාන් එක කපා ගන්න. දැන් අපි රතු පාට යාන් එක අරගෙන චේන් 1 හිඩැසකට සම්බන්ධ කරගන්නවා. මම ගැටේට ඉස්සරහින් තියෙන චේන් 1 හිඩැසට තමයි සම්බන්ධ කරගන්නේ. මුලින්ම යාන් එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න. දැන් හිඩැස ඇතුලෙන් කටුව දාලා මේ ගැටේ හිඩැස ඇතුලෙන් මෙන්න මේ විදිහට එළියට ගන්න. දැන් මෙතන ඉඳලා චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. මේ චේන් 3ත් අපි ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් කරගන්නවා. දෙවෙනි පියලේට අපි ගොතාගන්නේ මේ චේන් 1 හිඩැස් වලට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ගානේ 12 සැරයක් ගොතා ගන්නවා. තව ඩබල් ක්‍රොෂේ දෙකක් අපි මේ හිඩැසටම දාගන්නවා. 1යි 2යි මේ චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ 3යි. දැන් චේන් 1 එකක් දාගන්න. ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි චේන් 1 එකයි. ආපහු ඊළඟ හිඩැසට 1යි 2යි 3යි චේන් 1 එකයි. ආපහු ඊළඟ හිඩැසට 1යි 2යි 3යි චේන් 1 එකයි. මේ පිළිවෙලට ඔයගොල්ලෝ හිඩැස් 12ටම ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1 එකයි ගානේ ගොතා ගන්න. මම ඔයාලට මේ පිළිවෙල ගොතාගෙන පෙන්නන්නම්. 1යි
2යි 3යි චේන් 1 1යි. මම මෙන්න මේ විදිහට දෙවෙනි පීලිය කටේටම ගොතා ගත්තා. දැන් අපි ඒකත් පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා තුන්වෙනි චේන් එකට. මෙන්න මේ විදිහට. මෙතන ඉඳලා අපි තව ස්ලිප් ස්ටිච් එකක් දාලා චේන් 1 හිඩැසකට එනවා. මෙන්න මේ විදිහට. චේන් 1 හිඩැසටත් ස්ලිප් ස්ටිච් කරගන්නවා. එතකොට අපි මෙතන ස්ලිප් ස්ටිච් 3ක් දාගන්නවා. දැන් තුන්වෙනි පීලියට චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. මේ පීලිය නම් අපි මැහුම් අඩු කරගන්නවා. දැන් අපි මෙතනට තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. 1යි 2යි. එතකොට අපි ඩබල් ක්‍රොෂේ 3ක් මෙතනට දාගෙන තියෙන්නේ චේන් එකයි. මේ වගේ ෆෑන් කොටස් 5ක් දාගන්න ඕනේ. දැන් අපි එකක් දාගත්තා. තව 4ක්. 1යි 2යි 3යි චේන් 1 1යි 2යි කොටස්. මේ විදිහට අපි ෆෑන් කොටස් 5ක් ගොතා ගත්තා. 6 වෙනි හිඩැස මග අරිනවා. මග ඇරලා 7 වෙනි හිඩැසේ ඉඳලා අපව හිඩැස් 5කට මේ වගේ ෆෑන් කොටස් 5ක් දාගන්නවා. ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1 1යි 1යි මං හිඩැසක් මග ඇරියා. 2යි 3යි චේන් 1 1යි 1යි 2යි 3යි චේන් 1 1යි 2යි. මේ පැත්තෙත් අපි ෆෑන් කොටස් 5ක් ගොතා ගත්තා. 1යි 2යි 3යි 4යි 5යි. අන්තිම හිඩැස ස්කිප් කරගන්නවා. නැත්නම් අන්තිම හිඩැස මග ඇරලා මෙතන පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා. දැන් මෙතන ඉඳලා අපි ආපහු චේන් 1 හිඩැසකට එන්න ඕනේ ස්ලිප් ස්ටිච් දෙකක් දාගෙන මේකත් එක්ක ස්ලිප් ස්ටිච් 3යි. 1යි 2යි. හතරවෙනි පීරියදී අපි ෆෑන් කොටස් 4යි ගොතාගන්නේ. මුලින්ම චේන් 3ක් දාගන්න මෙතනට. 1යි 2යි 3යි ඩබල් ක්‍රොෂේ දෙකක්. 1යි 2යි චේන් 1 1යි. එක කොටසයි 1යි 2යි 3යි චේන් 1 1යි කොටස් දෙක. ෆෑන් කොටස් 4ක් ගොතාගත්තා. එක හිඩැසක් ස්කිප් කරලා ඊළඟ හිඩැසේ ඉඳලා ආපහු ෆෑන් කොටස් 4ක් ගොතා ගන්නවා. ගොතාගෙන යන දිගටම 1යි 2යි 3යි චේන්. අන්තිම හිඩැස ස්කිප් කරලා පටන් ගන්න තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා. පීලි 4ක් අපි ගොතා ගත්තා. අපහු චේන් 1 හිඩැසකට ස්ලිප් ස්ටිච් වලින් එනවා. 1යි 2ක් දාගන්නවා ස්ලිප් ස්ටිච්. චේන් 3ක් දාගන්න. 1යි 2යි 3යි. පස්වෙනි පීලියේදී අපි ෆෑන් කොටස් 3ක් දාගන්නවා. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ගානේ 3 සැරයක් දාගන්නවා. මෙතනට තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාලා එක ෆෑන් කොටසක් හදාගන්න. 2යි චේන් 1යි. 1යි ඊළඟ එක 1යි 2යි 3යි චේන් 1යි අන්තිම ෆෑන් එක 1යි 2යි 3යි චේන් 1 1යි. ෆෑන් කොටස් 3ක් හදාගත්ත පස්වෙනි පීලියේදී ඊළඟ හිඩැස ස්කිප් කරලා එතන ඉඳලා ආපහු අපි ෆෑන් කොටස් 3ක් හදාගන්නවා අනිත් පැත්තට. 1යි 2යි 3යි චේන් 1 1යි 1යි 2යි 3යි චේන් 1 1යි 1යි 2යි 3යි චේන් 1 1යි. ඊළඟ හිඩැස ස්කිප් කරලා පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා.
මේ විදිහට අපි 5 වෙනි පිළිට වෙනකන් ගොතා ගත්තා. දැන් 6 වෙනි පිළිය ස්ලිප් ටිච් දාලා චේන් 1 හිටසකට යන්න. 1 2 චේන් 3ක් 1 2 3යි ඩබල්. මේ පිළිද අපි ෆෑන් කොටස් දෙකක් ගොතා ගන්නවා. 1 2 එතකොට මේකත් එක ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1 එකක් දාගන්න. ඊළඟ ෆෑන් එක 1 2 3යි චේන් 1 එකයි. මේ පැත්තේ ෆෑන් කොටස් දෙක හරි. දැන් හිඩැසක ස්කිප් කරගන්නවා. ස්කිප් කරලා අනිත් පැත්තේ ෆෑන් කොටස් දෙකක් ගොතා ගන්නවා. 1 2 3යි චේන් 1 එකයි. දෙවෙනි එක 1 2 3යි චේන් 1 එකයි. ආපහු ඊළඟ හිඩැස ස්කිප් කරලා පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. 6 වෙනි පීලියත් අපි ගොතා ගත්ත. දැන් අන්තිම පීලිය ස්ලිප් ටිච් දෙකක් දාලා චේන් 1 හිඩැසකට එන්න. 1 2 මෙතන ඉඳලා චේන් 3ක් දාගන්නවා. 1 2 3යි. දැන් අපි දෙපැත්තට ෆෑන් කොටස් දෙකයි ගොතා ගන්න. මුලින්ම මේ පැත්තේ එක. තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාගත්තාම හරිය අපිට එතනට 2යි චේන් 1යි. ඊළඟ හිඩැස ස්කිප් කරගන්නවා. මේ පැත්තේ තියෙන ෆෑන් කොටස. 1 2 3යි චේන් 1 එකයි. ඊළඟ හිඩැස ස්කිප් කරලා දැන් පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. මෙන්න මේ විදිහට. චේන් 1 එකක් දාගන්න. සම්පූර්ණයෙන්ම පල්ලෙහා කොටස හදාගෙන ඉවරයි. දැන් මෙතනින් යාන් එක කපා ගන්න. නිකටුවට යාන් එක දාලා චුට්ටක් මෙතනින් මහ ගන්න. මෙන්න මේ විදිහට අපි ස්ට්‍රෝබෙරි ගෙඩි හදාගත්තා. දැන් බලමු ස්ට්‍රෝබෙරි ගෙඩියට නැට්ටක් හදාගන්නේ කොහොමද කියලා. කොළ පාට යාන් එක මම සෙන්ටිමීටර් 30ක් වගේ දිගට දෙපටක් දාලා අරගෙන තියෙනවා. ස්ට්‍රෝබෙරි ගෙඩිය අරගෙන එක පැත්තකින් කටුව දාලා මෙන්න මේ විදිහට කටුව දාලා යාන් එක පටලවලා මේ පැත්තෙන් එළියට ගන්න. අරගෙන චේන් 10ක් දාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 චේන් 10ක් දාගත්ත නැති. දැන් මේ පැත්ත හරවගෙන කටුව අයින් කරගන්න මුලින්ම. මේ පැත්තෙනුත් ඒ විදියටම කටුව දාලා දැන් මේ ගැටි මේක ඇතුලෙන් අරගන්න. අරගෙන මෙතනට ස්ලිප් ටිච් එකක් දාගන්න. යාන් එක කපාගෙන යාන් එකට ඉදි කටුවක් දාලා මේ කොටස මහ ගන්න තියලා එහෙනම් ඔන්න මම අද ඔයාලට කියලා දුන්නා ලස්සන ස්ට්‍රෝබෙරි කීටක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ නිර්මාණ කරන්න එකට මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.